මොකද වෙන්නේ කට්ටිය හරිද අදත් තුලා දෙනවා ෆේස්බුක් එකේ චාරිකාව යන්න හැබැයි කියන්න කලින් වැඩ ගොඩක් තියෙනවා කියන්න එකක් තමයි channel එකේ සියලුම සත්‍ය වෙනස් වෙලා තියෙන්නේ සියලුම දේවල් වෙනස් වෙලා තියෙන්නේ ඒ වගේම පොඩි කර්මකාර වැඩකුත් වුණා කොහොම හරි අපේ අම්මට මේ වීඩියෝ එක මේ YouTube channel එක සජෙස්ට් වෙලා තියෙනවා යෝ මචං මම කටහඬ අම්මට ඉරගෙන වෙරන වැඩක් නැහැ නේද ඉතින් කතා කරලා අපේ අම්මා මට ෂණික කෝල් එකක් ගාලා ඇහුවා මොකද්ද උඹ ඔය කරන්නේ මිනිස්සුන්ට අපහාස කරන්නේ නැතුව ඕන මගුලක් කරපන් කියලා තේරෙනවද ඕන්න උඹලා subscribe කරලා comment කරලා like කරලා share කරලා කරන්න තියෙන ඔක්කොම කරපන් කියන් දෙන ඔක්කොම කරපන් හරිද නැත්තම් ඒත් කරපන් අපි යම් වීඩියෝ එක මොනවද Facebook එකේ තියෙන විපරීත විලම්භීත කියලා බලන්න යන්නවා හරි අක්ක කෙනෙකුයි අයියා කෙනෙකුයි වෙන්න ඕනේ නැත්තම් නාංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි මොකෝ හරි දෙන්නේ පාර මැද්දේ දිනුවදාහක් නම් මට පේන්නේ නැහැ හැබැයි වෙලක් නම් පේනවා වෙල මැද්දක වගේ නිකන් පොඩි පාරක නිකන් වැඳගෙන ඉන්නවා වගේ සීන් එකක් පේනවා චන්ඩි ඉන්නවද චන්ඩි ඔව් මේ මොකක් හරි channel එකක හරි මොකක් ඔව් YouTube channel එකක් තියෙනවා ඕකේ අපි බලමු වීඩියෝ එකක් මොකක්ද චම්මට රේල්කා බායි ගන්නේ ඉන්දියාවේ ගන්නේ ලංකාවේ නෑ ලංකාවේ නෙවෙයි ශ්‍රී ලංකාවේ කොහෙද ඔය වගේ මිනිස්සු වැරදි ලංකාවේ කොම් කට්ටිය නෑ අර අම්මට උරු මිනිස්සු බලන්නවා පාරේ මං කිව්වනේ මම මිනිස්සුන්ට අපහාස කරන්නේ නෑ පොඩි ආතල්ලක් තියෙනත් ඒවා අපි යන් කමෙන්ට් කියලා මොනවද කමෙන්ට් වල දාලා ඉන්න කියලා බලන්න වෙර ඉන්ටරෙස්ටිං මොනවද බලන්න මට තිබ්බ ප්‍රශ්න හැමෝටම ඇවිල්ලා දෙනවා පාරේ වැඳගෙන ඉන්නේ මොන මගුලටද හරිද කී අපි දන්නේ අපි දන්නේ නැහැ ඒක අපිටත් තියෙන ප්‍රශ්නේ හරිද එවස්සෙක් කෙනෙක් කියලා දෙන අර පිටිපස්සේ එන කොල්ලයි කොණ්ඩේ ලස්සනයි හරිම ලස්සනයි පිටිපස්සේ එන කොල්ලයි කොණ්ඩේ පොඩ්ඩක් බලමු හරිම ලස්සනයි බොහොම beautiful කොණ්ඩයක් තියෙනවා oh shit beautiful කොණ්ඩේ විතරක් නෙමෙයි අර රැවුලත් ලස්සන stop it get to my hand ඔය ඉන්දියාවේ සිංහල ට්‍රාන්ස්ලේට් දාලා දී ඊළඟට යන් කියලා කියන්නේ ඔව් ලංකාව දාලා යන්න කාලේ හරියටම හරි දැන් නෑ මචං ලංකාව දාලා යන්න කාලේ නම් මචං හරි ගියේ මේ TikTok එක ලංකාවට දුන්න කාලේ හරිද TikTok එක ලංකාවට දුන්න කාලේ තමයි ලංකාව දාලා යන්න හරිම කාලේ උනේ දැන් පරක්කු වැඩි මචං මම පරක්කු වැඩි දැන් මේක මචං ව්‍යාප්ත වෙලා තියෙන්නේ බොහොම නෑ මම මොකුත් කියන්නේ මම කාටවත් අපහාස කරන්නේ හරි තව එක්කෙනෙක් දාලා සඳුනි මදුසිකා දාලා දෙන බෝම්බයක් ගහන්නම හිතෙන්නේ හරි එනිසා අපි ඊළඟ වීඩියෝ ටෙන්ෂන් එක පටස් මේ අර කොට වීඩියෝ මම කොටේ ළඟ පිකප් කියලා ආරංචියක් තියෙන නිසා මාත් මගේ වීඩියෝ එක පොඩක් කොට කරන්න කියලා වෙලා එතකොට ළඟ පිකප් වේවි කියලා උත්සාහ කරලා බලන්න මම දන්නවනේ ඉතින් පොඩක් කොට කරලා බලමු එහෙනම් සෙනික පටස් පරපර ගාලා වීඩියෝ ටික යන්න තියෙන්නේ යප් අපි බලමු වචන මංගානට වැඩිලු මේ අහිංසක යට කාන්තාවෝ දැඩිලු මන් ලියන්න කැමතිලු දිලු කියන විදියට මං ලියනවා වැඩිලු උඹ දන්න මමයි මම දන්න මමයි උඹ නොදන්න මමයි මම නොදන්න මමයි අනුයි කනුයි සරතුයි සුදුයි සෙක් වෙලා ෆෝසම්යක් තමයි යේ මචංගේ රැප් එකට මං ආසෙින් දැව්වා වචන දැඩිලු මංගානට වැඩිලු යට කාන්තාවෝ දැඩිලු මන් ලියන්න කැමතිලු දිලු කියන විදියට මං ලියනවා වැඩිලු උඹ දන්න මමයි මම දන්න මමයි උඹ නොදන්න මමයි මම නොදන්න මමයි කනුයි සරතුයි සුදුයි සෙත් වෙලා හතරක් දැම්මා වගේ ඒ ලෝට එලගිරි මම රැප් එක සුපිරි මං ඒකයි මචං ඇහුවේ මේ වචන මෙයා දාලා තියෙන වචන දැඩිලු මං ගන්නට වැඩිලු අපුකුත් කියන්නේ අපි කිසිම කාටවත් කියන්නේ මොකද මම මිනිස්සුන්ට අපහාස කරන්නේ අපි යන් කොමෙන්ට්ස් පැත්තට ඕකේ ඒ ඇයි බං මේ S2 ඇද අඩෝ S2 ඇදද බං කොහොමද බං ඒක ඌ හෙව්වේ S2 ඇදයි කියලා මට S2 ඇද වගේ නෙමෙයි ඒක මුණු මූණම ඇදයි වගේ මට නම් පේන්නේ ඔව් shit sorry ගිහන් මාලක දාලා දෙනවා වුමන්ස් ඉපදෙනවා ඕ ලෙවල් වෙනකන් ඉගෙන ගන්නවා කවම හරි iPhone කට්ටක් ගන්නවා අහවල් තැන් සුදු කරගන්න දඟලනවා අයියෝ අහවල් තැන් සුදු කරගන්නේ මොකටද අක්කවත් අහවල් තැන් ඕ සෝරි
ඒ අක්කා හවල් දැන් සුදු කරගෙන නැද්ද කියන එක මට වැඩක් නැහැ. යෝ මට වැඩක් නැහැ. හරි කොහොම හරි හවල් දැන් සුදු කරගන්නේ ඇයි කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද එළියට පේන්න දැනකුත් නෙමේ. ලිංගික ආකර්ෂණය ලබා ගන්නද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි වැඩක් නැහැ. ඊළඟට තියෙනවා TikTok එකක් කරනවා. සල්ලි තියන රටහරකෙක් දාගන්න යෝ මත් ඉන්න රට බර රට ඉන්න ඔක්කොම හරක්න මෙහෙම කියන්න එපා යෝ එම කියන්න එපා එම කියන්න සල්ලි තියන රට ඉන්න කලාතුරකින් හොයාගන්න පුළුවන්ගෙන හරකෙක් දාගන්නවා ඌවත් කාල මැරිල යනවා ට 70 කෙල්ල පමණක් නිසා ටිපරවීමෙන් වලකින් මාත එක්කනම් කොහොමත් ටිපරෙන්න්න ටිපරෙන මූතේ තරයි කර මචන් මේක ඇස් දෙකට සෑහන්න ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තින අඩෝ මේක වපරයි පරවා මන්නන් තේරෙන්න ඇබ ඒ හොයන්න තේරෙන්න ඇබ කෝමර ඇස් දෙකටික හරිනිකම පොල්ගිට දෙයක් වගේ කියලන්න තේරෙන එතරනම එතරින් හට මට කියවන්ට තේරෙන් නෑ පිලට අන්ද කෙනෙකුට උනොත් බොරුවක් කරන්න එබා පලිස් අන්ද කෙනෙකුට උනොත් බොරුවක් කරන්න එපා පලිස් නෙමේ මචන් මං හිතන්න එක කරෙක් වෙන්න ඕන මචන් අන්ද කෙනෙකුට උනත් බොරුවක් කරන්න එපා පලිස් කිය කොමට විදික බලු බලධාරි දෙවියන් වඩ උට ඇස්පේෙන් නෑ මං අම්මරුල්වත ගල චෝ උදැනගත සින්න එක උදැනගත සින්න එක ඇස් දෙක අන්ද වෙලායින කෙල්ලක හොරල්ලන්න එල්ල කිරීමචා නමයි ඕ ඇත්ත වැඩ අන්ද මනුස්සෙක්යකුයි ඇයිඒගේ වැඩක් කරේ ඔබදලෝ මට පෙම්බැදී උල්ලුවේ යුගය යන්න ඉක්මට යන්න රෑට හම්ම මොක කරිය වඳන්න බලවන් කොච්චර අවුල්ද කියලා ඕ මට කියන්න තුරම YouTube චනල ඇතියන්න ෆෙස්බුක් ඇතන ටික්ටොක් ඇතන ඉස්ටග්‍රම් ඇතියන මේ මායා විලක්කු කියලා ගිල්ල කරන්න තිය ඔක්කොම කරන්න සබස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න මූ කරන්න මට ඉන්න සබස්ක්‍රයිබර්ස්ලා 22යි ඒවුණට ම හැමෝටම කියන ගිල්ල මේ සබස්ක්‍රයිබ් කරන මේ බලන එකක්ුණක් ගිල ගන්න හරිම වැදගත් channel එකක් අපේ ලංකාවට හරි හොඳයි ලැකිරි ජයවා අපි මම මුකුත් කියන්නේ මොකද මම පොසිටිව් දේවල් විතරයි කියන්නේ හේතුව මම කාටවත් අපහාස කරන්නේ නැහැ හරි ඒක නිසා අපි ටුක් ගාලා යනවා කමෙන්ට් පැත් මගේ ඇස් වලින් කොස්මදුලුවා ඔව් සෝරි ඇස් වලින් කොස්මදුලුවාවේ කොහොමද කියන එක වඩා හිතාගන්න අඩු මේ මම ගැන බම්මුකුත් කියන්න ඕනේ නෑ මේ කමෙන්ට් එකකට හෙලා ආතල හොයි damn කනන් සර් රෙඩි මෙතනින් ගම්ම වෙන්නේ පේන්න දෙක්කෙන දැක්කොත මොලේ ගූ කියලා තමයි මෙතනින් කියන්න මම නංගේ මූක් කිව්වේ නෑ ගායන්තනුවන් තමයි ඒක දාලා තින්නේ මම නෙමෙයි මාත් එක්ක අමනාප වෙන්න එපා කොහොමන් කාටවත් අපහාස කරන්නේ හරි උඹලට ඒක කාට පාඩම් දැන් ආයි කියන්න ඕනේ හප්පට කට ඩිංගන් අරපන් මහත්තයෝ කියලා එකක් දාලා තියෙනවා අනේ උරා සංජයනෙත් මින් දාලා තියෙනවා අනේ පකෝ විහිළු කරන්න එපා කියලා පූසෙක් කළා ඕ සෝරි කුමාරබැක් කියමු අනේ පකෝ මේක විහිළු ඒක කියවන්න නැතුව ආයි කියුණා යකෝ පූසෙක් කළා දාගෙන ඉන්න ඇත්ති කතාද ලරිය බෑට ඉමත හැබැයි මම එකක් කියනවා තව එකක් කරමින් සෙට් එකේ වීඩියෝ එකක් හම්බුනොත් ඒක තමයි මචං මේ වීඩියෝ එකේ තියෙන අවසාන වීඩියෝ එක ඒක බලලා එතනින් එහාට කමෙන්ට් ගෙවුවා එතනින් එහාට නැවතුම් කොහොමද දැන්ටම දෙකක් හම්බුණා හරි අමාරුයි මට මේක කරගෙන යන්න ඒ නිසා තව එකක් හම්බුනොත් එහෙම අපි ඒක අයින් කරමු පාලි අනිත්‍ය දුක්ඛ අනාත්ම මචං මේ දවස්වල wait a minute මචං අපේ ලෝට මහත්තයට වඩා මේ සින්දුව ටික්ටොක් එකේ අක්කලා නංගිලා ඔක්කොම කරන මම නම් දන්නේ ඇයි ඒක උන් කරන්න කියලා උන් නෙමෙයි බං ඒක අපි කරන්න ඕන හරි ඒක අපි හරිනම් කියන්නේ මේ යකෝ මේ අර බලපන් අර කලින් එකේ දෙම්බල දැක්ක අර කාන්ත් මොකද මට ඒක වචනේ මතක නැහැ මේ අහිංසකයට කාන්තාව ඩැඩිලු යකෝ කාන්තාවම ඉතින් තව කියලා වැඩක් තියෙනවා ඒක කොල්ලෙක් කියන්න ඕනේ යෝ සින්දුවත් නිකන් රැප් එකත් නිකන් චොක් කරනවා බලමු කවන්න මේක අහලා බලමු තමයි හැම ආත්මා මේක මැජික් එකක් ලු කලාත්මා මේවා හැදෙන වැටි කෙනෙක්ට වැදෙන වැටි පයිද බැඳෙන වැටි මලිට ගහද්දි
ඇඬුවා නෑ නෑ මලිත් ගහද්දි චංචලට ඇඬ නැති කෝනි වහල් හිට් අවහන ෆාදර් පුසාරි තම්බිත් රඟම බැල like a ප්‍රභු සංගීත් මදුව ඩරයිම් ඔව් අපිට ඒ වැඩන්නේ අපිට ඒ වැඩන්නේ අපි එතනින් නවත්තමු මොනවා වුණත් බං අඩෝ යකෝ මේ මට මේකට නම් මොකක් හරි කියන්න වෙනවා බං හරියට මේක නොකිය බෑ යකෝ අදින කරන්නේ ඕකයක් කරනකොට ලිප් එක සිංක් කරලා ගියම යකෝ බලපන් යකෝ ලෝට කියලා ලෝට සින්දුව කියලා ඉවරලා රැප් සින්දුවමයි කියන්නේ ලෝට රැප් එක කියලා ඉවරලා විනාඩි 10ක් විතර යනවා මේකට ඒකේ අන්තිම පදේ කියලා ඉවරයක් කරනවා අයබල්ලෝ මැජික් එකක් මේවා අහලා කෙනෙක් හැදෙන වැති කෙනෙක් වැති පස්සේ වයිද බැඳෙන වැති මලිට ගහද්දි චංචල ඇඬුවා නෑ මලිත් ගහද්දි චංචලාට ඇඬෙන වැති කොහල් හිට් මාව අහන ෆාදර් පුසා අර කම පැත්තරය අස්තංක දිනේ ශාන්තලා තියෙනවා හොම පෙන්නලා මදි හරියටම හරි බං ඔය නිකන් මේ නැති කියලා තියෙන හොයාගන්න බැරි සීන් නැති තියෙන එතන ඔව් සෝරි අද උන් පෙන්නලා මදි එක කමෙන්ට් එකක් එල්ලා අපි කිනීලා මං ගහන්නද තරුට ඇඬෙන්න ඔව් ෂේ පෞද්ගල දේවල් අපිට වැඩක් නැහැ ඔයාට කැමති නම් එයා කැමති නම් ඔයාට පුළුවන් ඇඬෙන්න වෙනනම් රෙවෙන් හරි ගහන්න හරිද ඒක අපිට ප්‍රශ්නයක් නැත අපේ කේස් එකක් නැහැ ආන්ස් වීරසිංහ දාලා තියෙනවා ශාන් වීරසිංහ ඊය කටේ හැටි බලපන් මටත් ඒක ක්ලික් වුණාම දැන් කට නම් එන අවුල් ඈ නම අවුල් කටක් තියෙන්නේ අර ජීසස් මං කිව්වා උඹලට තව මේ જાති එකක් ආවොත් මේක තමයි අවසාන වීඩියෝ එක කියලා කිව්වා වගේම මේක තමයි මචං අවසාන වීඩියෝ එක හරියම සන්තෝෂයි හරිය පීක බලලා මේක අවසන් කරමු පුතා හරි මේ මම කියන්නේ කර ඔයාට කලින් දැන වීඩියෝ කරන්න කලින් කරපු ලොකේෂන් එක හොඳයි අක්කේ ඒක ඔය channel එකේ මාර grow එකක් ගන්න පුළුවන් ඔයාලට මොකද දන්නව අර බලමු මිනිස්සු යනවා ඩෝකෝ මොකද මම කරන්නේ මම ආපාරගෙන නේද පුතේ බෑ මචං මේ channel එකේ ඉන්න සෙට් මං කිව්වා උඹලා කියලා subscribe කරලා කරන මගුල ඕන ඔක්කොම ටික කරවල්ලා හරිද සුපිරිම මචං නිර්භීත ලැජ්ජ නහරේ මචං පොඩි කාලේ ඉඳලම කපලා දාපු සෙට් එකක් තමයි මේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ ඒ නිසා උඹලටත් ඕන මගුලක් ඉල්ලන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මොකද මචං මේ වගේ තැනක මේ වගේ වීඩියෝ එකක් කරනවා කියන්නේ පට්ට ක්‍රින්ජ් කියලා කියන්නේ අම්මට සිරි වෙන යකෝ බලපන් බං ඇඳන් ඉන්න යකෝ මදුරු දෙලක් වගේ ඇඳන් ඉන්නේ කනවා දාලා අපේ ගෙදර නෙට් එකත් ඔයිට වඩා ගන්න කමයිද වන්ද මම දන්නේ නැහැ මට දැන් අපේ දී මතකත් නැහැ එන කාලේ මතකනේ හරි කොහොම හරි ගමන්නේ මුත් කියන්නේ සමාවෙන්න කියු ටික අපි යනවා කමෙන්ට් පත්තරමද ඕ මතකය අඩෝ මට විතරක් නෙවෙයි බං ප්‍රශ්න තියෙන්නේ හැමෝටම මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා සදේ ඒක පට්ටම පට්ට එකක් කොහෙන් හොයාගත්තද නැහැ ඒක ආතල් තරුෂ දාලා තියෙනවා පොස්ටිනෝ ලොරි මට ඒ නම් වැඩිපුර තේරුන්නේ නැහැ මොකෝ මම ඒවා සම්බන්ධව දන්නේ නැහැ පොස්ටිනෝ කියලා කියන්නේ මොකක්ද කියලාවත් මම දන්නේ නැහැ ලොරි කියන එක නම් දන්නවා අපි දන්නේ මෙයාකට පොස්ටිනෝ ලොරි කියලා කිව්වේ මෙයාගේ අන්වර්ථ නාමයක්ද දන්නේ නැහැ මෙයාට අර පෙට් නේම් එකක් දන්නේ නැහැ ඒ වගේ සීන් එකක්ද දන්නේ නැහැ අපි දන්නේ ඊට පස්සේ ඉන්දුනිල් දිනේෂ් දාලා තියෙනවා ගහන්න ඕනේ මුන්ට කියලා දාලා තියෙනවා ගන්න ඕනේ මුන්ට කියලා දාලා තියෙනවා යටින් යටින් දාලා දෙනවා කොකා කොලා කියලා යෝ සී ඩේම් හරි රක්නාලා දෙනවා ඒ උසල්ලවක උත්ති හරි ඇති උතනින් ඇති හරි මං කිව්වා හරි කිව්වා වගේ මේ වීඩියෝ එකේ අවසානයේට ඇවිල්ලා දෙන අවසානේ හරි උඹලා මේ වෙනකන් ඇහුවා නම් ජය වේවා උඹලා දිනා ගන්නවා මේ වෙලාවෙන් මුකුත් නැහැ එහෙනම් ඊළඟ වීඩියෝ එකක් හම්බ වෙනකන් උඹලට ජය වේවා